දැන් මේ කරදහය අපේ ග්‍රීන් ප්ලැනට් ඇග්‍රිකල්චර් ආයතනයේ කරදහය නිෂ්පාදනය කරන තැන තමයි ආවිලා තියෙන්නේ. මේ කරදහය ගැන අපි කතා කරොත් කරදහය කියන්නේ අපේ වගාවට අවශ්‍ය මූලද්‍රව්‍යයක් විදිහට අපි නම් කරොත් හරි. මොකද හේතුව මේ කරදහය තුලින් අපිට හිතකර සුද්ධ ජීවීන් පවත්වාගෙන යන්නත් පුළුවන්. එතකොට පොහොර අඩංගු කරලා කරදහය වලට අපි යොදන පොහොර අඩංගු කරගෙන නැවත ගහට අවශ්‍ය වෙලාවට මේ කරදහය වලින් තුල තියෙන අඩංගු පොහොර ගහට නිදහස් කරන. එතකොට වතුර සාමාන්‍ය මේ වගේ අතකට ගත්තාම වතුර විශාල ප්‍රමාණයක් රඳවා පවත්වා ගන්න පුළුවන්. පසේ වතුර වැසුම රඳවා පවත්වා ගන්න. ඒ වගේම තමයි ගහ ශාකයක ශක්තිය වඩවන දෙයක් තමයි මේ කරදහය කියන්නේ. මේක ගොඩාක් අත්‍යවශ්‍යයි මේ වගාවට. ඉතින් අපි අපේ ආයතනයේ විසින් මේ කරදහය නිෂ්පාදනය කරනවා ඔයගොල්ලන්ට කියන්න. කරදහය අපි අමු දහය සාමාන්‍ය රබර් මෝලකින් මොන කරන දහය ගෙනල්ලා අපි අමු දහය ගෙනල්ලා මේ වගේ මේකට කියන්නේ අපි මූතානිය කියලා. මේ වගේ මේක අපි නිෂ්පාදනය කරගත්තා. මූතානිය ඒවා අරගෙන අපි මේකට සාමාන්‍ය පොල්පටු 10ක් විතර පුච්චලා පොල්පටු වගුරු කොට මේ විදිහට මෙතනින් තියලා පස්සේ අපි මූතානියෙන් මේ පොල්පටු වගුරු කොට මෙහෙම වහනවා. එතකොට මේකේ සිදුරු තියෙනවා. මේ සිදුරු වලින් එනවා මේකේ දැවෙන ගිනි දැල්ල. ඊට පස්සේ අපි මේක වටේට සාමාන්‍යයෙන් එකවර 10 උර 10ක් විතර ප්‍රමාණයක් මේක වටේට මේ සිලින්ඩර් ආකාරයට මේක මැදි වෙන්න වටේට 10 දානවා. ඊට පස්සේ මෙතන සාමාන්‍ය මේ කටෙන් මේකේ දැවෙන දුම ගොඩක් යනවා. එතකොට මේකෙදී අපි 10 අපිට මේක දැන් අපි මේ විදිහට පොල් කටු ගිනි ගොඩ ගහලා ගිනි ගොඩ මැද්දෙන් මේ මූතානිය තියලා මේක වටේට සාමාන්‍යයෙන් අමු 10 උර බෑග් 10ක් විතර දාන්න පුළුවන්. එකවර බෑග් 10ක් විතර පුච්ච ගන්නක අපිට ගොඩක් ලේසි. ඒ හින්දා තමයි මේ මූතානිය අපි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේකේ සාමාන්‍යයෙන් එදිනෙදා අපි කලින් කරපු විදිහට මේ ගොඩක් ගහලා ඒ ගොඩට මැද්දට අපි ආරලා පොල් කටු වංගුරු දාලා පැය 12ක් විතර මේක දිහා බලාගෙන ඉඳලා ඒ වගේ ලොකු ක්‍රියාවලියක් තිබුණා කලින් කරදහය නිෂ්පාදනයේ. දැන් අපිට එහෙම නැහැ. මේ වගේ මේකක් හදාගත්තාම සාමාන්‍ය පැය 3කින් වගේ මේ බෑග් 10ක් අපිට කරදහය බවට නිෂ්පාදනය පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට මේකෙදි තියෙන පහසුව අපි මේ විදිහට නෑගගත්තාම මේක අර සම්පූර්ණ අලු කරන දෙයක් නෙමෙයි මෙතන කරන්නේ. මේක කරදහය කියන්නේ අඩු ඔක්සිජන් ප්‍රමාණයක හදා ගන්න දෙයක් තමයි කරදහය කියන්නේ. ඒ අඩු ඔක්සිජන් ප්‍රමාණයක දැවෙන්න ඇරලා ගන්න මේකෙන් අපි මෙයා කරගන්න කරදහය සාමාන්‍යයෙන් අපි මේක අවශ්‍ය ප්‍රමාණයට ආවට පස්සේ නිවනකොට අපි ඉස්සලාම වතුර වලින් මේක මේ ප්‍රමාණයම තුනී කරලා වතුර වලින් නිවලා මේකේ රස්නය සාමාන්‍යයෙන් හැරෙන්න ඇරලා අපි අර නිෂ්පාදනය කරන ග්‍රීන් ප්ලැනට් ඇග්‍රිකල්චර් ආයතනයේ නිෂ්පාදනය කරන අර වර්මි කී එක අපි මේ කරදහය වලට අඩංගු කරනවා. නිවලා සාමාන්‍යයෙන් පැයකින් එකමාර විතර ඒ කරදහයකට ඒ වර්මි කී අපි අඩංගු කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් දැන් මේ කරදහය නිෂ්පාදනයේදී අපි භාවිතයේදී අපි දන්න එක දෙයක් තමයි මේ කරදහය වලට පොහොර අඩංගු කරගන්නවා කියන්නේ. ඒක පොහොර අඩංගු කරගන්නකොට කරදහය වලට අපි දැන් පැලයක් සිටවන වෙලාවට පැලයට අපි පොහොරයි කරදහයයි කලවම් කරලා මේවා කරපුවාම ඉස්සෙල්ලාම පොහොර අඩංගු කරගන්නේ පැලයට නෙමෙයි කරදහය වලට. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම මේ කරදහය වලට අපේ නිෂ්පාදනයේදීම මේ පොහොර අඩංගු කරනවා. ඒ තුලින් ඕගොල්ලන්ට පැලයක වර්ධන වේගය වැඩි කරගන්න පුළුවන්. ඒකට පොහොර වලට කරදහය වලට අවශ්‍ය පොහොර මුලදීම ලැබිලා තියෙනවා. ඒ විදිහට තමයි අපි කරදහය නිෂ්පාදනය කරන්නේ. අපේ කරදහයක සාමාන්‍යයෙන්
සුද්ධ ජීවීන් අඩංගු කරනවා අපි. ඒ කියන්නේ අපි සුද්ධ ජීවීන් බෝ කරනවා ආමනේ ඉලකිරි හා හාල් පාණ්ඩු වතුර, ඒ කියන්නේ කැකුළු හාල් වලින් ගන්න දියරකින් සාමාන්‍යයෙන් අපි ඒකට ලොකු ක්‍රියාදාමයක් කරලා සුද්ධ ජීවීන් බෝ කරගන්නවා. ඒකට අපි මේ දියරයට කියනවා EM කියලා. ඒ දියරයත් අපි මේ කරදහය වලට ඉහිනවා. ඒකෙදි වෙන්නේ අපේ පසේ ඉන්න හිතකර සුද්ධ ජීවීන් අපි මේ කරදහය වලට අඩංගු කරපුවම පසේ ඉන්න ඒතොර පොහොරවල හිටියොත් අහිතකර සුද්ධ ජීවීන් ඒ අය නැති වෙනවා. මොකද කරදහය වල ඉන්න හිතකර සුද්ධ ජීවීන්ගේ ග්‍රහණය වැඩි නිසා. හිතකර සුද්ධ ජීවීන්ගේ ග්‍රහණය වැඩි හින්දා අහිතකර අය නිකම්ම නැති වෙනවා. ඒ හින්දා අපි ඒ ද්‍රාවණයක් මේකට අඩංගු කරලා සාමාන්‍යයෙන් අපි යම්කිසි ප්‍රමාණයක අපිට මිල වෙළඳපොළට දාන්න පුළුවන් ප්‍රමාණයකට සැකසුණු බෑග් ඇසුරුමක අපි මේක මිල වෙළඳපොළට දාලා තියෙනවා කිලෝ එකක් 125කට. කරදහය කිලෝ එකක් 125කට. ඒක ඔයගලන්ට කිලෝ ආකාරයටත් නැත්නම් අපිට බෑග් ආකාරයටත් ගන්න පුළුවන්. එතකොට ඒක අපේ ආයතනයේ තියෙනවා. ඒවත් අපිට ඔයගලන්ට ඕන අවශ්‍ය ප්‍රමාණවල් කලුන් දැනුම් දීමක් දරවෝ කලුන් දැනුම් දීමක් නෝ කරදහයත් අපිට ඔයගලන්ට සප්ලයි කරන්න පුළුවන්. කොහොමද?